මිතු ඔයා පාර හරහා මාරු වෙන්නද ඔය සූදානම් වෙන්නේ? ඔව්. ඇයි? ඔහොම පොඩ්ඩක් ඉන්න. ඔය විදිහට හිතුණු තැන් වලින් පාර හරහා මාරු වෙන එක වැරදි. එහෙනම් මොකද්ද හරි විදිහ? මිතු ඔහොම ඉන්නකො මං ඔයාට කියලා දෙන්නම් පාර හරහා මාරු වෙන්න ඕන හරි විදිහ මොකක්ද කියලා. පුංචි ගේ කුරුල්ලෙක්. එහෙනම් ඔයා මට කියලා දෙන්නකෝ පාර හරහා මාරු වෙන්න ඕන හරි විදිහ මොකක්ද කියලා. ඔයාට පේනවද අර සුදු පාට ඉරි අර අතන අර පාර හරහා ඇදලා තියෙන්නේ? අන්න ඒවට කියන්නේ zebra crossings කියලා. අන්න ඒ වගේ ඉරි ඇඳලා තියෙන තැන් වලින් තමයි පයින් යන අය පාර හරහා මාරු වෙන්න ඕනි. ඇත්තද? අපි එහෙනම් එතනට යමු නේද පුංචි ගේ කුරුල්ලෝ? මිතු ඔයා එතනට ගියාට විතරක් මදි. ඔයා එතන නතර වෙලා මුලින්ම ඔයාගේ වම් අත පැත්ත බලන්න ඕනි. ඊ පැත්තෙන් මොනවා හරි වාහන එනවද කියලා දැනගන්නයි එහෙම බලන්නේ. ඊළඟට ඔයාගේ දකුණු අත පැත්ත. ආයිමත් වම් අත පැත්ත. දෙපැත්තෙන්ම අනතුරක සේයාවක්. ඒ කියන්නේ ළඟ එන වාහනයක් නැත්නම් විතරයි ඔයා ඔය සුදු ඉරි දිගේ ප්‍රවේශමට මාරු වෙන්නේ. එහෙනම් අපි දැන් පාර හරහා මාරු වෙමු නේද? චුට්ටක් ඉන්නකෝ. ඔයාට තව දෙයක් තියෙනවා කියලා දෙන්න. ඒ මොකද්ද? ඔයාට පේනව නේද අර සංඥා ලාම්පු? ඒ කියන්නේ අර සිග්නල් ලයිට්ස්. ඔව් පේනවා. එහෙනම් ඔයා ඒ දිහා බලාගෙන ඉන්න. ඔය රතු පාට මිනිස් රූපය දැල්විලා තියෙනව නේද? ඒ විලාවට පයින් යන අය පාර හරහා මාරු වෙන්නේ. එහෙනම් ටික වෙලාවකින් ওই රතු පාට මිනිස් රූපය නිවිලා ගිහින් කොළ පාට මිනිස් රූපය දැල්වෙනවනේ. අර දැල්වෙන්නේ කොළ පාට මිනිස් රූපය. ඔන්න දැන් ඔයාට පුළුවන් zebra crossing එක හරහා පරිස්සමට පාර මාරු වෙන්න. එහෙනම් අපි දැන් හිමිහිට පාර හරහා යමු නේද පුංචි ගේ කුරුල්ලෝ? මෙන්න මං පරිස්සමට පාර හරහා මාරු වුණා. ඔයා හොඳ ළමයෙක්. හැමදාම පාර හරහා මාරු වෙනකොට මං ඔය කියා දීපු නීති රීති ඔයා පිළිපදින්න ඕනි හොඳද? ඔව් ඇත්තටම මං අද ඉඳන් ඔයා ඔය කියා දීපු නීති රීති පිළිපදිනවා. එහෙනම් මං ගිහින් එන්නද මිතු? හොඳයි පුංචි ගේ කුරුල්ලෝ. ඔයාට ගොඩාක් ස්තුතියි මට මේ දේවල් කියලා දුන්නට. ඔයාට සුබ දවසක්. ඔයාටත් සුබ දවසක් මිතු.